විපක්ෂයේ වත්කම් අදින වැඩපිළිවෙලක්. වත්කම් බැරකම් ප්‍රශ්නය ටිකක් නරක අතකට යනවා වගේ. හැම කෙනෙක් ගාවම තියෙන පොඩි මුදල් ලැබුණේ කොහොමද කියලා සොයන්න ගියොත් මේකේ කෙලවරක් නැති වෙනවා. අගමැතිතුමියගේ ෆික්ස් ඩිපොසිට් එකක් ගැන සමාජ මාධ්‍යයේ පළ වෙලා තිබුණා. යම් කෙනෙක් ඒක උපුටා දක්වා විමසලා තිබුණේ ඔබට රුපියල් ලක්ෂ 68ක් ලැබුණේ කොහොමද කියලයි. ඔබගේ විශ්වවිද්‍යාලයේ වැටුප් වලින් ඉදිරියේ රුපියල් ලක්ෂ 33ක් බව අපි දන්නවා. ඒත් 68ක් කොහෙන්ද කියලයි අර පුද්ගලයා අහන්නේ. එයා වැඩි මනත් ඒකේ ලියලා තිබුණා. ඒක මාලිමාවෙන් ලැබුණු මුදලක්ද කියලා. මේ විදිහට මුදල් ගැන කරුණු හොයන්න ගියොත් නතර වෙන්නේ කොතනින්ද කියන එක ප්‍රශ්නයක්. ඉන්න ගෙවල් දොරවල් හදාගත්තේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. අගමැතිතුමියගේ ලක්ෂ 68 පැත්තකින් තියමු. ඇත්තටම එයාගේ account එකේ තියෙනවයි කියන ලක්ෂ 33 ගැන ප්‍රශ්න කරපු පුද්ගලයා දන්නේ කොහොමද? හඳුන්නෙත්ති නම් කියලා තිබුණේ අපි ගල් ගුහාවල ගස් වෙනවල හිටියේ නෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ හුඟක් අය ඔය පක්ෂයේ වැඩවලට ඇවිල්ලා තියෙන තුට්ටු දෙකත් නැති කරගත්තා. ඒකයි ඇත්ත තත්වය. ඒ අතරේ නියෝජ්‍ය ඇමති චතුරංග කියනවා එයාට හිමි ඩොලර් 1,50,000ක පමණ මුදල තාත්තා දුන්නා කියලා. වැඩිපුරම රටේ ඉන්නේ පුතාලට එහෙම සල්ලි දෙන්න බැරි තාත්තලා. සමහර එවුන් ළමයින්ට ඉස්කෝලේ යන්න උදේට බනිස් ගෙඩිය අරන් දෙන්නෙත් අමාරුවෙන්. ළමයා ඉස්කෝලේ මොකක් හරි එකකට රුපියල් 500ක් විතර ඉල්ලයිද කියලත් සමහර තාත්තලා උදේට බයින් ඉන්නවා. ඉල්ලුවොත් පටස් ගාලා දෙන්න විදියක් නෑ. පාන්දරම ණයක් ගන්න විදියකුත් නෑ. රටේ ජීවිතය නම් ඔන්න ඔහොමයි. චතුරංගයි නන්දන ගුණතිලකයි මොකක් හරි ටෙලිවිෂන් සංවාදයක පැටලුණා. නන්දන කිව්වේ පක්ෂයේ ෆුල් ටයිමර් කෙනෙකුට ක්‍රිප්ටෝ කරන්සි වගේ ආයෝජනය කටයුතු කරන්න තවත් බිස්නස් කරන්න වෙලාවක් තියෙන්න විදිහක් නැහැ කියලයි. Taman ෆුල් ටයිමර් කෙනෙක් නිසා ඒක හොඳටම දන්න බවත් නන්දන කිව්වා. නන්දන පරණ JVP කාරයෙක්. මාර අවංක පක්ෂයෙන් දෙන වගකීම් ටික නූලට රූලට ඉටු කරගෙන ඉන්න ඇති. සමහරු ඉන්නවනේ දෙන වැඩේ විතරයි. වෙන අතිරේක වැඩ කරන්න එයාලාට වෙලාවක් හොයාගන්න අමාරු අය. වසන්ත සමරසිංහ කොහොමටවත් නන්දන සහෝදරයාට වඩා කාර්යශූර තරුණයෙක් බව පේනවා. ඒත් ඉතින් ෆුල් ටයිමර් කෙනෙකුට බිස්නස් කරන්න වෙලාවක් තියෙන්න විදිහක් නැහැ කියලා නන්දන වගේ ලොකු චරිතයක් කියනකොට ඒක ටිකක් බරපතල කතාවක් බවට පත් වෙනවා. නන්දන එක්සත් ජාතික පක්ෂයට ගියත් යම් ප්‍රතිපත්තියක් රැකගෙන හිටපු මිනිහෙක්. පක්ෂයේ අය වුණත් ඔහුට ගැහුවේ නැහැ. පානදුර නගර සභාවේ නගරාධිපති වෙලා Tamanට පුළුවන් මට්ටමින් වැඩ කොටසකුත් කළා. කොහොම වුණත් නන්දන වගේ එක්කෙනෙක් එන සංවාදයට පක්ෂයේ පරණ කෙනෙක්ම දානවා නම් හොඳයි. NPP එක්කෙනෙක් ආවොත් පාර්ශව දෙකෙන්ම හිතරි දෙන දේවල් කියවෙන්න පුළුවන්. ජවිපේ කට්ටියට සාමාන්‍යයෙන් නන්දනට සලකන නිසා එහෙම ලොකු අවුලක් වෙන එකක් නෑ. මොකද NPP කොල්ලෙක් ආවොත් දැන නොතැන නොබලා ඔරොප්පු වෙන්නත් පුළුවන්. අපි කතාව පටන් ගත්තේ වත්කම් බැරකම් වලින්. කවුරු හරි മന്ത്രിවරයෙක් ගාව ලක්ෂ 10ක් 15ක් තියෙන එක ගැන ප්‍රශ්න කරලා වැඩක් නැහැ. ඔය විපක්ෂයේ ඉඳන් කෑ ගහන මිනිස්සු ගත්තොත් ඔය කටිය ගාව අපිට හිතාගන්න බැරි ධනයක් තියෙනවා. ඒවා ඒගොල්ලන්ටත් ගණන් හැටියට මතක නැතුව ඇති. මතකනේ මහින්ද මහත්තයාගේ පඩියට මෝඩ යකා විද්ද හැටි. මහින්ද පඩිය පාවිච්චි කරලම නැහැ. ඒක වෙනම account එකකට ගිහිල්ලා. ඊට පස්සේ මෝඩ යකා කියන මිනිහා සල්ලි ටික ඇදලා නාමල්ලා සිද්ධිය දන්නෙත් ඊට පස්සේ. ඒ වගේ මේ කාටත් අමතක වෙච්ච ධනය තියෙනවා ලක්ෂ ගණනින් නෙවෙයි කෝටි ගණනින්. එහෙම කියාගෙන තමයි වත්කම් බැරකම් දුන්නු ජාතික ජනබලවේගයේ മന്ത്രിවරුන්ගේ ප්‍රශ්න කරන්නේ. ඒගොල්ලෝ ඒවා හොරකම් කළේ නැති බව කවුරුත් දන්නවා. මතකද 2022 මැයි 9 වෙනිදා වෙච්ච දේ. මුළු රටටම ගෑස් නැති වුණාට ගාමිණී ලොකුගේ മന്ത്രിතුමාගේ ගෙදර විතරක් ගෑස් ටැංකි 290 ගාණක් තිබුණා. ඔය අනිත් മന്ത്രിවරුන්ගේ ගෙවල් වල ඊටත් වඩා තියෙනවා ඇති. ඕකයි විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ තත්වය. ඒගොල්ලන්ට Tamanගේ ඇහි තියෙන පොල් පාරාලය පේන්නේ නැහැ. ඒ ජාතික ජන බලවේගයේ මිනිසුන්ගේ ඇහි තියෙන පොල් කෙන්ද පේනවා. කරන්න දෙයක් නැහැ. ආණ්ඩුව ලොකු වැරදි කරලා නැති නිසා ඒගොල්ලන්ට ගහන්න ආයුධ හොයාගන්න විපක්ෂයට හරිම අමාරුයි. ඒ නිසා අහුවෙන මොකෙන් හරි ගහන්න වෙනවා. ඒකයි මේ වෙන්නේ.
ඒ නිසා අපි විපක්ෂයට කියන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ 2-3 නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා රට බංකොලොත් කරපු වරදට වන්දි ගෙවන්න රෙඩි වෙලා ඉන්න කියලයි. සටහන විමලනාත් වීරරත්න.